Hi guys, ඉතින් මේක අපේ දෙවෙනි වීඩියෝ එක travel with panda. අද අපි රෑට රයිස් එකක් කන්න ගන්න කියලා හිතුවා. ඉතින් ඒකට තමයි යන ගමන් ඒ වගේම පොඩි පොඩි වැඩ ටිකක් තියෙනවා. ඉතින් දැන් තමයි වෙලාවක් හම්බුනේ. ඉතින් අපි එළියට යනවාද? කලින් ස්ටෑන්ඩ් එකට වඩා හොඳයි නේද මේක? ඔව් මේ ස්ටෑන්ඩ් එක හොඳයි. ඒකත් පොඩ්ඩක් හෙල්ලෙනවා. නෑ ෂේක් වෙන එක නම් හදන්න අමාරුයි. නෑ. ඒ කියන්නේ රෝඩ් එක මේ පාර හරියට නැත්නම් තමයි ප්‍රශ්නේ. ඒක මොකක් ගත්තත් ඉරිගෙන දෙනවා. හොඳ කාපට් පාරක දින ස්ටේබල් විදියට තියෙනවා. එක ලයිට් එකක්වත් නැහැනේ. නෑ ඔව් අතන විතරයි අර බෙන්ඩ් එකේ විතරයි ලයිට් එකක් තියෙන්නේ. ඒක දැම්ම නම් හොඳයි ඉතින්. ඔව් අතන පේන්නේ නෑ ඔව්. පොඩි පාර නිසා දාන්නේ නැහැ මම හිතන ලයිට්. මේ පැත්තේ මොකද? නෑ නේද? නෑ පැත්තේ කවුරුත් නැහැ. ඊයේ මැෂින් ඩිපොසිට් එක වැඩ කරේ නෑ අපරාධ. දැන් ගම්පා ගිහිල්ලා අපි දානවනේ නේ. ඌ දැන් යන්න ඕන එකක් කරගෙන ඔව් ඒකත් කරගෙන ආවන. පියුමේකටත් යනවද හාල් ගමුද? යන්නේ එකේ පියුමේ කැරලා තිබ්බොත් එතන හාල් ගමු නේද? ඔව්. හරි කරුවලයි අද. ඔතකොට කරුවලයි නේද? මම හිතන්නේ පාරේ මේ ලයිට් ලයිට්ස් ඕෆ් කරලා ඒක තමයි පාරේ ලයිට්ස් ඕෆ් කරලා. කොහොමද හිමීට යන්න පාරේ මේ සත්තු එහෙම හරි අම්මෝ හරි කරුවලයිනේ. ඔව් නේද? ලයිට්ස් නැහැ ලයිට්ස් දාලම නැහැ. ඕෆ් කරලා එකක් දෙකක් තමයි මේක මම හිතන්නේ ගවර්න්මන්ට් එකෙන් ඕෆ් කරලා ඉන්නේ. මේක මැනුවලි නේද දාන්න තියෙන ස්විච් එකක් වගේ තියෙන. ඔව් ඒක දාන්න එපා කියලා දැන් අර ලයිට් එක දාලා නැහැ. ඔව් ඒක පොඩක් අමාරුයි තමයි. නිදි ඔක්කොම වලු පඩියේ. ග්‍රීස් ගාගෙන ඔව් ග්‍රීස් ගාගෙන නිදි. එකට යන්නේ දෙමුණොත්. ඔව් අපි පියුමේකට හාල් අරගෙන යන්නේ ලේසි ආපු එකේ.
වෙලේ ඔව් සෙනගනේ යනවාද නැත්තම් බලන්න කැෂියර්ස් ගාව ගොඩක් කට්ටිය ඉන්නවා තාරසන ගන්න. සෙනග ටිකක් ඉන්නවා මොකෝ කරන්නේ ගන්නවද? දන්නේ හරි තෙන්නත් ආයෙන්නේ ඔව්නේ. නේද කමන්නේ ගමුනේ අර ආපු එකේ හා රෙකෝඩ් වෙලා නෑනේ කලින් එක. ෆෝන් එකෙන් ආවද දන්නේ නෑ. කැෂ් ඩිපොසිට් කරා මේ යන්න තියෙන කෑම ගන්න. උලම් පොදක් වචෙන්නේ නෑනේ උලන් නෑනේ. හරි රසයි මේ බෝට්ස් එහෙම නිවන්න කිව්වනේ එහෙමද? ඔව් රැට පටවල තියෙන බෝට්ස් එහෙම මම නිවුස් එකේ කිව්වලු නිවන්න කියලා රැට. ඒ කියන්නේ කරන්ට් එක යනවනේ ඒකට. මේ දෙවියම කරන්න බෑනේ මිනිස්සු බිස්නස් එකක් කරන එකනේ. සුරංගනාගේ මගේ ඉතින් මේක වෙන එකක්. මේක බින්ෂුන් නෙමෙයි. අර තියෙන මොහිටෝද එනම් වෙන ඒ කියන්නේ ළඟදී ධම්ම ගත්ත නෑ නේද? මේකද? නෑ නෑ. බින්චුන් එක ධම්මම ඔය හරි ළඟදී දාපු එක මම දැක්කේ නෑ කොය දාන නම් ඉතින් හන්දියේ දාන්නේ. ඔය ජංක්ෂන් එකේ නෙමෙයි යන්න පාරේ තිබ්බේ නැහැ. ගම්පා කියලා තිබ්බට ගම්පා කොහෙද දන්නේ නැහනේ. ඉතින් සාමාන්‍යයෙන් ඒ වගේ තැන් ගම්පා ජංක්ෂන් කියලා දාලා තිබ්බේ. එහෙම දාලා තිබ්බේ නෑ ගම්පා කියලා තමයි තිබ්බේ. සමහරට අර යන පාරේ කැන්ඩි රෝඩ් එකේද නැත්නම් මේ අනිත් පැත්තට යන පාරේ අර ජිම් එක තිබ්බේ. ඒ පැත්තේ ඒ පාරේ ඉඳ දන්නේ නැහැ. ඉතින් අරක තමයි රස. මිල්ක් වැනිලා වගේ ඒක රසයි. තී රසයි දන්නේ අපි බීලා බලන්න. මොනවද? පොඩි කිනා බීපුනේ තී එක රසයි. ඒක මම පොඩ්ඩක් බිව්වා නේද? ඒක රසයි. රසට තිබ්බා. ලොකුවට රහක් තිබ්බේ නැහැ. හැබැයි ඒකට ගොඩක් යන්නේ මේ අයිස්ක්‍රීම් එක ගන්න තමයි යන්නේ නේද? වැනිලා අයිස්ක්‍රීම්. ඒක අර 200 රුපීස් වලට හරි affordable and මේ ගොඩක් තියෙනවා ඒක. ඔව් ඒක රසයි. අපිට වැඩි වුණානේ. කනවා වරයක් වෙන්නේ නැහැ. තී රසයි. ඉරි රසයි ඒක හරි අමුතුම රහක් තියෙන. ඒට මණ්ඩේ නේද? පොඩ්ඩක් දැන්
පොඩි කට්ටිය එක්ෂන් එකේ ඉන්නවා. හටේ පිටියද? ඔව්. යන කොට්ටාසයක් ඇති හැබැයි නේද? ඔව් ඒකද යන්නේ කට්ටියක් ඇති. අනික වෙන්න තියෙන්නේ වෙන්නේ තැරෙන්නේ. ඕ එහෙමද? ඔය මල ගෙදර ගිහින් දැන් ඔබියක් කියනවා ගහලා තරප්පු ඔන්ලයින් ඕඩර්ස් වැඩි. මම හිතන්නේ කෝල් කරලා ඕඩර්ස් වැඩි ඒ ඒගොල්ලන්ට. වගේ orders. ඉතින් කැමරා රසයි quantity එකක් වැඩි. ක්වොන්ටිටි එකක් වැඩි නිසා වැඩි. කොයි බත් එක දවස් දෙකක් ඔව් අදත් කාලේ අද රෑට කන්නේ. ඊට පස්සේ වෙන කන්නක් පුළුවන්. මේක දාන්න බෙල්ට් එක. ඕ බෙල්ට් එක මම දැම්මේ නෑ මේ ළඟයි නිසා. නිදි ඒගොල්ලෝ ඔක්කොම කරද්දි. කාලා කරලා නෙදී. ඔව් වස්ස නිදි මම. හැබැයි අර බිමෝ තියෙන ග්‍රීස් ඔක්කොම ඔව් ඇඟේ ඉතින්. නාවන්නේ එහෙම නැද්ද කොහෙද ඉඳලා හිටලා නෑ මම කරනවා. හිතන්නේ නෑවුවත් ඒ කියන්නේ වැඩක් නැහැ ඉතින් ඊළඟ විනාඩිය ආයෙත් ඒ ටික ගෑවෙනවා. නෑ ඒගොල්ලෝ හදනවා කියන එකක් නෙමෙයි හදන්නේ ඒගොල්ලෝ ගීතෙන් ඉන්නවා ඇති කැම එහෙම. ඔව් කැම දෙන නිසා ඒ සත්තු එතන ඉන්නවා. ඉන්නවා ඇති. හරි ආරක්ෂාවයි ඉතින්. මිනිස්සුන්ට කිසි බයක් නැහැ. අපලා දාලා උනත් යන්න පුළුවන් කාටවත් එන්න දෙන්නේ නැතුව ඇති. නැත්නම් විශේෂයෙන් රැයට එහෙම එනවා නම් නෑ. දැන් ෆියුනරල් එකක් නේ. ඔව් නේ බෞද්ධයි. මේකෙද අර ඉඩමක් විකුණන්න තිබ්බේ. අයියෝ ඒකද නේද? මේක සුවඳයිනේ. සුවඳයි.
ඔව් මම දැක්කා ඒක. අස් කරලා. ඒක හරි ලස්සන ගියක් ඒක. මම ෂෝක් එක. මම අතු කපලා එතන යස් කරන්න ඕන අංකල් දැන්. අපේ ගෙදර අමුත්ත අපේ කාර් එකට හරි බයයි. අපේ ගෙදර අමුත්ත අපේ කාර් එකට හරි බයයි.